වෙලා ඉන්න B2B ප්‍රේක්ෂකයන් හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා අද වීඩියෝ එකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ දමයන්ති කියන චිත්‍රපටය පිළිබඳව. චිත්‍රපටය සඳහා IMDb 10න් 6.0ක අගයක් ලැබිලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නවරසන්. දමයන්ති කියන මේ චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන ශිල්පියා විදිහට රංගනයෙන් දායකත්වයේ සපයන්නේ රාධිකා කුමාරස්වාමි. ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය තමයි අනුෂා රායි. මේ චිත්‍රපටයේ අයත් වෙන්නේ හොරයිල් කියන කැටගරි එකට. චිත්‍රපටයේ තිරගත වීම ආරම්භ වෙලා තියෙන්නේ 2019 නොවැම්බර් 29 වෙනිදා. දමයන්ති කියන්නේ කන්නඩ චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටය සිංහල උපසිරසත් එක්ක දැන් ඔයාලට බලන්න පුළුවන්. චිත්‍රපටය බලන්න කැමති ඔයා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකේ පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. චිත්‍රපටයේ පිළිබඳව වැඩි විස්තරයක් මම ඩිස්ක්‍රිප්ෂන් එකට එකතු කරලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. දමයන්ති කියන මේ චිත්‍රපටයේ බලලා ඔයාට දැනුණු අදහස පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. චිත්‍රපටය හොඳයි නම් චිත්‍රපටය බලලා ඉවර වෙලා යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අංගේන මේ වීඩියෝ බලන ගමන් මගේ channel එකත් එක්ක එකතු වෙලා ලස්සන චිත්‍රපට හැමදාම නරඹන්න B2B ශ්‍රී ලංකා channel එකත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න. පහළ තියෙන කළු පාට subscribe button එක click කරන්නත් අමතක කරන්න එපා. මං ගේන videos වලට like comment දාලා channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඉතින් තවත් මේ වගේම ගොඩක් ලස්සන චිත්‍රපටයකට වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. අද වීඩියෝ එකත් එක්ක එකතුන ඔයාට සුබ දවසක්. තවත් ලස්සන නිර්මාණයකින් අපි නැවතත් හමු වෙමු. මම සඳු. බයි.